බොහෝ ද්‍රවවර්ග සිසිල්වන විට සුළු වශයෙන් සංකෝචනය වේ. එහෙත් ජලය ඊට වෙනස් ලෙස හැසිරේ. ජලය මිදෙන විට එහි පරිමාව 9%කින් ප්‍රසාරණය වේ. ජලය ගැලුම් 3න් 1ක් මිදෙන්නට හැරියහොත් සෑදෙන අයිස්වල පරිමාව සොයන්න. පිළිතුර භාගයක් ලෙස දක්වන්න. ජලයේ ආරම්භක පරිමාව ගැලුම් 3න් 1යි. මෙය මිදෙන විට පරිමාව 9%කින් වැඩි වෙනවා. අයිස්වල පරිමාව සෙවීමට 3න් 1ට ප්‍රසාරණය වූ පරිමාව එකතු කරන්න. දැන් අයිස්වල පරිමාව වෙන්නේ 3න් 1 එකතු කිරීම 9% වරක් 3න් 1යි. 9% වරක් 3න් 1 තවත් භාගයක් ලෙස ප්‍රකාශ කරන්න අවශ්‍යයි. 9% යනු කුමක්දැයි බලමු. 9% යනු 100න් 9ක් එනම් 9 බෙදීම 100. දැන් අයිස්වල පරිමාව නැවත ලියමු. 3න් 1 එකතු කිරීම 100න් 9 වරක් 3න් 1යි. මෙම ප්‍රකාශනය සුළු කරමු. 9 3න් බෙදූ විට 3යි. 3 3න් බෙදූ විට 1යි. දැන් ලැබී තිබෙන ප්‍රකාශය වන්නේ 3න් 1 එකතු කිරීම 100න් 3යි. මෙම භාග සංඛ්‍යා දෙක එකතු කරන්න පොදු හරයක් ගන්න. 100 සහ 3හි කුඩාම පොදු ගුණාකාරය ලෙස ඒවායේ ගුණිතය ගන්න පුළුවන්. එවිට පොදු හරය වෙන්නේ 300යි. 300 3න් බෙදූ විට 100යි. 100 වරක් 1 100යි. 300 100න් බෙදූ විට 3යි. 3 වරක් 3 9යි. දැන් 300න් 100යි 300න් 9යි එකතු කරමු. 100යි 9යි එකතු කළ විට 109යි. උත්තරය වෙන්නේ 300න් 109යි.